හැලෝ යාළුවනි වෙල්කම් ටු මයි channel. ඉතින් අලුත් නමකින් වෙනස්ම විදියකට අද කතා කරන්නේ ඔබ කන පිට්සා මුලින්ම හැදුනේ කොහෙද? රැජිනක් හින්දා පිට්සා ලෝකෙට ගියා කියලා ඔබ විශ්වාස කරනවද? ඉතින් වීඩියෝව අවසාන වෙනකම් රැඳී හිටින්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. මීට අවුරුදු 100 ගණනාවකට කලින් ඉතාලියේ නාපෝලි නගරයේ ජීවත් වුණු දුප්පත් මිනිස්සු පැතිලි පාන් වර්ගයකට ගාලික් සහ ඔලිව් භාවිතා කරමින් ලාභ සහ ඉක්මන් ආහාරයක් විදියට ආහාරයට ගන්න. නමුත් ඒ පිට්සා මුලින්ම හැදුනේ 1889 වර්ෂයේ. ඉතින් ඉතාලියේ රැජින වන ක්වීන් මාගරීටා ඉතාලියේ නාපෝලි නගරයේ රාජකාරියකට පැමිණෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී රාෆායල් එස්පෙසිතෝ කියන බේකිරි පුද්ගලයාට සුවිශේෂී අවස්ථාවක් හම්බ වෙනවා රැජින වෙනුවෙන් සුවිශේෂී පිට්සා එකක් හදන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔව් පිට්සා 3ක් හදනවා. ඉතින් ටොමැටෝ, චීස්, බැසිල් කියන අමුද්‍රව්‍ය යොදාගෙන හදපු මේ පිට්සා එකට රැජින ගොඩක් කැමති වෙනවා. ඉතින් ඒ අමුද්‍රව්‍ය ඉතාලි ජජයේ වර්ණවලට සමාන වෙන හින්දා ඒ වගේම ක්වීන් මාගරීටට ගෞරවයක් වෙන හින්දා ඒ පිට්සා එකට නම තියෙනවා පිට්සා මාගරීටා කියලා. ඉතින් ලෝකයේ පළවෙනි පිට්සා එකේ නම පිට්සා මාගරීටා කියලා නම වැටුනේ ඔන්න යන්නේ. ලෝකයේ පළවෙනි පිට්සා එක හැදුණු ඒ අවන් මේ තමයි ඒ අවන්හලට ඇතුල් වන ස්ථාන. වර්තමානයේදී සංචාරකයන්ගේ නෙත ගැටෙන ඒ වගේම එදා රැජින විසින් රාෆායල් එස්පෙසිතෝට දුන්නු තෑන්ක් යූ ලෙටර් එක පවා ඩිස්ප්ලේ කරලා තියෙන ඒ අවන්හලයි මේ. ඉතින් ඔබටත් ඉතාලියේ නාපෝලි නගරයට එන්න අවස්ථාවක් හම්බුණොත් මෙතනට ඇවිල්ලා දුප්පත් මිනිස්සු කාපුවේ පිට්සා අද ලක්සිරි ෆුඩ් එකක් උනේ ඔන්න ඔහොමයි. ඉතින් එදා ඉතාලියෙන් ඇමරිකාවට ඇමරිකාවෙන් මුළු ලෝකෙටම පිට්සා පැතුරුනේ ඔන්න ඔහොමයි. ඉතින් අද ලෝකයේ විවිධ නම් වලින් විවිධ ආයතන වලින් පිට්සා ලෝකයේ පුරා මේ වගේ තවත් රසවත් කතාවකින් නැවත හම් වෙනතුරු හැමෝටම ජය.